හායි ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් විනර්ස් ඔන්ලි වෙත පිළිගනු ලබනවා. හුඟ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. 2025 අපි අවුරුද්දේ සමහර දේවල් ගැන කතා කරා. මුලින්ම ලබා වූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද මේ අවුරුද්දේ ඔයාලා අලුත් විදියට හිතන අයට ඔයාලා ගොඩ දෙනෙක් දැන් law of attraction follow කරනවා. විවිධ ගුරුවරුන් යටතේ ඔයාලා ඉගෙන ගන්න ඔය ආදරණීය ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙන්න. එයාලා දන්න දේවල් ඔයාලට ෂෙයා කරනවා. විවිධ මාධ්‍ය වලින් ඔයාලට මේ වෙනකොට එක එක දේවල් ඉගෙන ගන්න හම්බෙනවා. ඉතින් ඒ අය නිසා තමයි අද ගොඩ දෙනෙක්ගේ ජීවිත සාර්ථක කරගන්න මේ law of attraction කියන එක හරියට කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ. මේ දේවල් දැකපු දේවල් එක්ක සමහර ආපු කමෙන්ට්ස් එක්ක තමයි මේ ඔයාලට මේ අලුත් අවුරුද්දේ මුලින්ම පවර්ෆුල් ටෙක්නික් ටිකක් law of attraction සම්බන්ධයෙන් කියලා දෙන්න අදහස් කරනවා. ඒකේ මුලින්ම අපි මේ law of attraction කරන්න කලින් අපිට තියෙන්න ඕනි අපි අපිට අවනත වෙන්න ඕනි. ඒ කියන්නේ දැන් අපි මේ අපේ සිතෙන් මේ දේවල් කරන්නේ. එතකොට ඒ හිත අපිත් එක්ක ඉන්නවද? අපි කියන දේවල් කරලා දෙනවද? මුලින්ම අපි අනිත් අය කන්ට්‍රෝල් කරන්න කලින් අපි අපිව කන්ට්‍රෝල් කරගන්න ඉන්න ඕනි. ඒ කියන්නේ Tamanට ඕනි දේ වෙනුවෙන් Taman ફોකස් කරගෙන ඉන්න ඕනි. ඒකට Tamanට Taman කන්ට්‍රෝල් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ මිරර් ටෙක්නික් කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ මිරර් ටෙක්නික් කියලා කියන්නේ. මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒක හරිම සරලව කරන්න පුළුවන් දෙයක්. ඔයාලා මේ law of attraction වල මම දැකපු ගොඩක් දෙනෙක් තමයි මේ ඉල්ලනවා දේවල්. ඉල්ලලා ඒ දේ වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ, බලාගෙන ඉන්නවා ලැබෙයි කියලා. ඔව්, ප්‍රාතිහාර වෙනවා. ඒක 100%ක් විශ්වාසයි. ප්‍රාතිහාර වෙනවා. මොකද මගේ ජීවිතේත් මට සමහර දේවල් ප්‍රාතිහාර වෙලා තියෙනවා. ඔයාලගේ ජීවිතවලත් ඔයාලට සමහර ඔයාලා නොහිතන දේවල් ප්‍රාතිහාර විදිහට වෙලා ඇති. ඒ දේවල් ප්‍රාතිහාර විදිහට වෙන්න නම් ඔයාලා බලාපොරොත්තු වෙන්න නම් ඔයාට ඔයා කන්ට්‍රෝල් වෙලා ඉන්න ඕනි. ඔයාගේ හිත අලයින් වෙලා තියෙන්න ඕනි මේ යුනිවර්ස් එකත් එක්ක. රයිට්, අපි බලමු මුලින්ම ඔයාට ඔයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ මිරර් ටෙක්නික් එක කරන්නේ කොහොමද කියලා. මේ මිරර් ටෙක්නික් එකේදී වෙන්නේ ඔයා කණ්ණාඩියක් අරගෙන ඔයා උදේ නැගිටලා සාමාන්‍යයෙන් ඔයා බාත්රූම් එකට යන්න කලින් මේක ඔයා ඇඳෙන් බහැපු ගමන් කරන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. දැන් මේක අනිත් අයට දැන් ගොඩක් අයට තියෙන සමහර ටෙක්නික් කියලා දීපුවාම තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? ඕක ගෙදර අනිත් කට්ටිය දකින්න හරි ලැජ්ජයි. එහෙනම් දැන් ඔයා බාත්රූම් එකට මුලින්ම යන්නේ ඔයා නැගිටලා. එතකොට මේ එහෙම යනකොට ඔයාට බාත්රූම් එකට ගියපම අනිවාර්යෙන් ඒක ඇතුලේ මිරර් එකක් තියෙනවා. අන්න ඒ මිරර් එක ඉස්සරහා ඉඳලා හරි ඔයා මේ දේ කරන්න පටන් ගන්න. තව චූටි දෙයක් මතක් කරන්න ඕනි. ඔයා විශේෂයෙන්ම ඔයා law of attraction වලින් වැඩ ගන්න කෙනෙක් නම් ඔයා මුලින්ම ඔයා දැනටත් ඉන්න 80%කට වැඩි පිරිසක් මොකද්ද කරන්නේ? නැගිටපු ගමම්ම එක කරපු ගමම්ම data on කරන එක තමයි කරන්නේ. ඒකල තියෙන නොටිෆිකේෂන් මොනවාද ඇවිත් තියෙන්නේ, කවුද මට මැසේජ් කරලා තියෙන. සමහර විටනවා මගේ බිස්නස් එකේ ඕඩර්ස් ටික ඇවිත් ඇති, ඒ දේවල් එහෙම අපි චෙක් කරන්න ඕනි කියලා. නෑ, ඒක කරන්න යන්න එපා. මුලින්ම ඔයා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න එපා. ඊට කලින් ඔයාට ප්‍රතිචාර දක්වගෙන ඉන්න. ඔයාගේ දවස ගැන ඔයාට ප්‍රතිචාර දක්වලා ඉවර වෙලා ඊට පස්සේ ලෝකෙට ප්‍රතිචාර දක්වන්න. නැත්තම් ඔයාට ඒක හරියට මැනේජ් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ තියෙන සමහර නොටිෆිකේෂන්, සමහර දේවල් කේන්ති යනවා, සමහර දේවල් දුක හිතෙනවා. ඒ දේවල් එක තමයි දවස පටන් ගන්න. එහෙම කරන්න එපා. මුලින් දැන් මේ කවුරු හරි හිතන්න පුළුවන් මේ ආත්මාර්ථකාමීද කියලා. නෑ, Tamanට අවනත වෙලා හිටියොත් ඔයාට දවස සාර්ථකව ගත කරන්න පුළුවන්. පළවෙනි ඔයා නැගිටපු වෙලාව ඉඳලා පළවෙනි පැයට කියන්නේ ගෝල්ඩන් අවර් එක කියලා. ගොඩක් පොහොසත් අය ඒක ඉතාමත්ම සාර්ථකව දවසේ ගත කරනවා මේ ගෝල්ඩන් අවර් එක යාගේ දවස සංවිධානය කරගන්න. ඒ සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරමු. මේ අද කතා කරන දෙයට අමතරව පොඩි දෙයක් වාට කිව්වේ. ඔයා නැගිට ගමන් ආය data on කරන්න යන්න එපා. සෝෂල් මීඩියා වලට රියැක්ට් කරන්න යන්න එපා. ඔයා පළවෙනි පැයවත්
ඔයා වෙනුවෙන් ගත කරන්න. ඊට පස්සේ ඔයාට එතකොට සාමාන්‍ය තත්ත්වයට අපත් වෙලා තියෙන. ඊට පස්සේ ඔයා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න. හරි. පොඩි දෙයක් වැඩිපුර දෙයක් කතා කරේ. දැන් අපි බලමු මේ මිරර් ටෙක්නික් එක කරන්නේ කොහොමද කියලා. ඔයා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ඔයාගේ S2 දිහා බලාගෙන ඔයා ඔයත් එක්ක කතා කරන්න ඕනි. ඔය කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා ඔයාගේ S2 දිහා බලාගෙන ඔයා මේකට ගොඩක් වෙලා ඕනේ නැහැ. ඔයා විනාඩි 5ක් ගන්න. විනාඩි 5ක් ද මුලින්ම කරන්න අමාරුයි. සමහර වෙලාවට ඔයා ගියපු පළවෙනි දවස්වල ඔයාගේ S2 දිහා බලාගෙන ඔයාට කතා කරන්න බෑ. පොඩ්ඩක් ඔය try කරලා බලන්න. එක එක්කෙනාට එක එක විදිහ. සමහරලාට ඔයා කතා කරනවා හිතාගෙන ඉන්නේ මම මගේ මුණ දිහා බලාගෙන කතා කරන්නේ කියලා. නෑ ඔයා බලන්න සමහරලාට කට දිහා, එකොනහය දිහා, එක මේ තොල් වැඩ කරන විදිය. ওই විදිහට තමයි වෙන්නේ. ඔයා ටික දවසක් යනකොට තේරෙයි මොකද්ද මේ වෙන්නේ. ඔයාට පුළුවන්කම හම්බෙනවා. සමහරුන්ට පළවෙනි දවසේ ඉඳලා මේක කරන්න පුළුවන්. සමහර අයට බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාගේ S2 දිහා බලාගෙන ඔයාට කතා කරන්න පුළුවන්. මේ ලෝකේ ඔයාට අවංකවම වැඩිපුරම විශ්වාසවන්තම ආදරණීයම කෙනා තමයි ඔයාට ඔයා. ඊට වඩා විශ්වාසවන්ත කෙනෙක් නෑ. ඔයාට ඔයා තමයි ඉන්නේ මේ ලෝකේ ඉන්න විශ්වාසවන්තම කෙනා. ඔයාගේ හැමදේම දන්නෙත් ඔයා. හරිද? එතකොට ඔයාට ඕනෙම දෙයක් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කතා කරන්න පුළුවන්. මොකද ඔය දෙන්න අතර කිසිම රහසක් නැහැ. මොකද ඔයාට අසීමිත ඔයා විශ්වාසයි. ඇයි ඔයා දන්නවා ඔයා ඒක කියන්නේ නැහැ කියලා. ඔයාට මොන හරි ඔයා කණ්ණාඩිය බලන ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මේ කෑ ගහලා ඔක්කොටම හෙන්න කියන්න ඕනේ නැහැ. ඔය කණ්ණාඩි දිහා බලාගෙන එක්කෝ ඉතාමත් පහස්වරයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ඔයා හිතන විදිහට නිකන් අර සද්ද එළියට එන්නේ නැති වෙන්න වගේ එහෙම කතා කරන්න පුළුවන්. එතකොට එහෙම ටික දවසක් කරනකොට මේක සාමාන්‍යයෙන් රැට නිදා ගන්නකොට කරන්න පුළුවන් නම් හොඳයි. ඔයා දැන් සමහර ටෙක්නික් කියලා දෙනවනේ කට්ටිය. ඒක හරියම ලැජ්ජාවෙන් කට්ටිය මොනා හිතයිද දන්නේ මේවා හිතයිද දන්නේ පිස්සුද කියලා හිතයිද දන්නේ. අර ඒක නිකන් මාර මානසික වදයක් කරගන්නවා. එහෙම කරන්න එපා. හරි සරලව කරලා බලන්න. මේක කරාට පස්සේ ඔයාගේ ජීවිතයට ඔයාට අමුතුම ශක්තියක් එනවා. ඇයි ඔයාට දැන් ඕන තරම් ඔයාගේ දේවල් කියන්න පුළුවන්. දැන් ඔයා උදේට කතා කරන එක විදියට නෙමෙයි රැට නිදා ගන්නකොට යනකොට කතා කරන්නේ. දැන් රැට නිදා ගන්න යනකොට කතා කරනකොට ඔයා අනිවාර්යෙන් ඔයත් එක්ක සාකච්ඡා කරන්න. අද මට ප්‍රශ්න ගොඩක් ආව නේද? මොකද්ද අපි කරේ? ඇයි ඒකට දැන් මං අතන කේන්ති ගත්තා. මට එතන ආපු බිස්නස් එක මිස් වුණා. ඊළඟට මට අතනින් බැනුම් අහන්න වුණා. මගේ බොස්ගෙන් බැනුම් අහන්න වුණා. ජොබ් එකට යනකොට එහෙමයි වාහනේ කැඩුනා. මොකද්ද අපි ඒකට කරන්න ඕනි? අපි මොකද්ද ඒකට කරේ? මං එතන කලබල වුණා වැඩි නේද? මං එතන මෙන්න මෝඩ විදියට නේද හැසිරුනේ. ඊට පස්සේ ඒ වගේ හිතන්න පුළුවන්. එහෙම නැත්තම් අද නම් මම හරිම සතුටුයි. අද මට සල්ලි මෙච්චරක් ආව මං හිතුවේවත් නෑ අනේ. thank you. මට මාර විදියට සතුටුයි. ඔයාගේ පොඩි දේ වුණත් ඔයත් එක්ක සතුටු වෙන්න. අද මට සතුටු වෙන්න මේ දේවල් තියෙනවා. මං හිතාගෙන හිටියා මේ ක්ලයන්ට්ව හම්බෙන්න ඕනි කියලා. මං හිතාගත්තේ මට නොහිතපු විදියට ඒ ක්ලයන්ට්ව හම්බුණා. මගේ බිස්නස් එක සාර්ථක කරගන්න වුණා. මම වාහනයක් ගන්න ඩ්‍රීම් කරන්නේ. මගේ ඩ්‍රීම් වාහනේ මට අද නැගලා බලන්න හම්බුණා. මට ඒක අත ගහලා බලන්න හම්බුණා. ඒ කියන්නේ මට ඒක ෆීල් කරන්න හම්බුණා. දැන් මට මාරයි. දැන් මට මේක ගණ්ඩකම් මට මාර උණක් තියෙන්නේ. අන්න ඒ වගේ ඔයත් එක්ක කතා කරන්න අද දවස ගැන. එතකොට උදේට කතා කරනකොට ඔයාගෙන් අහන්න අද මට මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අද මෙතන ලෝන් එකේ වාරිකය ගෙවන්නත් තියෙනවා. එතකොට මේක ප්‍රෙෂර් එක අරගෙන කල්පනා කර හිටියට හරියන්නේ නැහැ. අපි මේකට මොකද්ද කරන්නේ? මේකට විසඳුමක් අපි දෙන්න බලමු. ඒක හරි සතුටින්. එතකොට ඔයාට අර මොන ප්‍රශ්න තිබ්බත් ඔයා ඒක තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්නවා වගේනේ. ඔයාගේ S2 දිහාම බලාගෙන කතා කරනකොට එතකොට ඔයාට ඒක හරි පහසුවෙන් කරන්න පුළුවන්.
යන්න එහෙම ඔයාට දවස් කීපයක් මේක කරනකොට මේක මේ දවස් 2ක් 3ක් කරලා නවත්තන එකක් නෙමෙයි. ඔයා මේක පුරුද්දක් විදියට ඔයාගේ ජීවිතේ තියාගන්න. ඔයාට ඔයා මොකක් හරි එක දෙයක් වෙනුවෙන් ඩ්‍රීම් කරනවා වෙන්න පුළුවන්. ඒක ඇචීව් කරා කියන්නේ. ඊට පස්සේ වුණත් ඔයා මේක තියාගන්න ඔයාගේ ලයිෆ් එක හරිම සරල වෙනවා මේ. ඔයාට හරි ප්‍රෙෂර් එක අඩු වෙනවා. එතකොට මොකද ඔයාට මේක ෂෙයා කරන් ඉන්න නැත්නම් ඔයා හැමදේම හිතේ තද කරගෙන ඉන්නවට වඩා කණ්ණාඩියක් ගාවට ගිහලා ඔයත් එක්ක මේ දේවල් ගැන ප්‍රශ්නද සතුටද දුක වේදනාව තියෙන හැම එකක්ම කතා කරනකොට ඔයාට හරිම රිලැක්ස්. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. එතකොට ඔයාගේ යටි සිත, ඔයාගේ සුපහන් සිත ඔයත් එක්ක එකටම ඉන්න. ඔයා එතකොට ඔයා හිතන දේවල් යුනිවර්ස් එකත් එක්ක අලයින් වෙලා ඔයාට ලැබෙන්න හම්බෙනවා. රයිට්. අපි ඊළඟ දවසේ කොහොමද මේ මැනිෆෙස්ටේෂන් කරන්නේ කොහොමද ඊට පස්සේ ජර්නලින් කරන්නේ කොහොමද සහ ඔය වගේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් සම්බන්ධව තව ටෙක්නික්ස් කතා කරනවා. ඒ ටෙක්නික් කතා කරන්න කලින් ඔයාට අද දවසේ මෙන්න මේ සම්බන්ධව දැනගත යුතුයි. මේ මිරර් ටෙක්නික් එක ඔයා අදම පටන් ගන්න. හෙටට කල් දාන්න එපා. මේක සමහර විට ඔයාට දවසේ මොකක් හරි ෆ්‍රී ටයිම් එකක් මේ හම්බුණා කියලා හිතන්න. එතකොටත් ඔයා කරන්න. මේක උදේ රෑ කියලා එකක් නැහැ. ඔයාට ප්‍රශ්නයක් කියලා තියෙන ඕන වෙලාවක ඔයාට ප්‍රශ්න නැතත් ඔයා සතුටින් හිටියත් ඔයාට ෆ්‍රී නම් මේක කරලා බලන්න. ඒක ඇඩික්ට් වෙනවා වගේ වෙනවා. මොකද ඒකත් එක්ක ඔයාට ගොඩක් හොඳ රිසල්ට් හම්බෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක try කරලා බලන්න. කවුරු නැතත් එතකොට ඔයාට ඔයා ඉන්නවා කියලා හිතෙනවා. ඔයාට ජීවිතේ කලකිරෙන්නේ නැහැ. ඔයාට ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තිය හම්බෙනවා. ඒ නිසා මේක අදම try කරලා බලන්න. එහෙනම් අපි අලුත් ටෙක්නික් ටිකකින් හම්බෙමු. එහෙනම් ඔයාට ජය වේවා. මේ අලුත් අවුරුද්ද අලුත් විදියට හිතන්න. මේ සමහරව හිතනවා law of attraction වැඩ කරන්නේ නැහැ කියලා. law of attraction වලට සමහර අය නිකන් තරහින් වගේ ඉන්නවා. මේක මම මෙච්චර try කරා හම්බුන්නේ නැහැ. අර මේක කරා කියලා. එහෙම නැහැ. මුලින් වාව අවනත කරගෙන අපි අලුත් විදියට මේ law of attraction වලින් අනිවාර්යෙන් success කරන්නේ කොහොමද කියලා ඉස්සරහට අපි කතා කරමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.